අයිබෝන් අයිබුවන් එහෙනම් පචේ YouTube channel එකට අද ගෞරවයෙන් සාදරයෙන් පිළිගන්නවා මල්ලි. අද මොකද්ද මාතෘකාව? අද මාතෘකාව රූ රැජිනියෝ. Nice. රූ රජිනියෝ හොඳයි. මේ කාලීන යස් මාතෘකාවක් නේ. රැජිනියෝ. යස් යස් මේ යස් අපි මේ වැඩසටහන කරන්නේ අත්‍තරම අපේ රටින් සම්බන්ධ වෙලා ඉන්න අනුදි ගුණසේකර වෙනුවෙන් එයාගේ ජයග්‍රහණය වෙනුවෙන් නේ. අනිවාර්යෙන් අනුදි තමයි ලංකාවෙන් සම්බන්ධ වෙලා ඉන්නේ. මේ ලොකු ගමනක් ඒක ඇතුලේ ගිහින් තිනවා. ඔව්. අනුදි මේ වෙනකොට මම හිතන්නේ මේ වෙනකන් ලංකාවේ රූ රැජිනිය තරඟයට සහභාගී වෙච්ච අයගෙන් කියන්නේ ඉතිහාසයේ ඉඳලා ගත්තාම ඔව්. යන්න පුළුවන් වැඩිම දුර ගිහින් තින්නේ මේ වෙනකොට අනුදි. ඒ කියන්නේ දැනටත් තරඟේ ඉන්නවා. ටැලන්ට් වටේ සහ හෙඩ් ටු හෙඩ් තරඟයේ අවසාන වටේට තේරීපත් වෙච්ච පළවෙනි ශ්‍රී ලාංකිකයා තමයි අනුදි. ඒ කියන්නේ අපි සහ දැන් ආසියාතිකය කියලා කියනවා. ඔව්. පළවෙනි ආසියාතිකය කියලාත් කියනවා අනුදි. ඔව්. දැන් අපි මේ ඉන්න දැන් අර නිකන් 96 වර්ල්ඩ් කප් එක ගන්නකම් බලාගෙන හිටිය වගේ අවස්ථාවකනේ අනුදී අපේ මිස් වර්ල්ඩ් කිරුල අරන් එනකම්. මට මතකයි හොඳටම මේ මං ආයි කෙලින්ම 96 වර්ල්ඩ් කප් එක මේ බැලුවා. මොකද මට අවුරුදු 2යි එතකොට. මට මතකයි මේ අර අර්ජුන අන්තිම ෆ්ලික් එක ගහනවා. මේකට උත්තර දෙන්න ඕන කුණු හarpෙන්. ඒක නම් මේ 2022 විතර. ඔව්. මේ ඒක මට මතකයි අර මෙහෙම ගහපු එක මට මතකයි හොඳට මං උඩ පැනලා නැටුවා එහෙම සීන් එක මට මතකයි. ඒ කියන්නේ පස්සේ හයිලයිට්ස් බලද්දි. මතක තියෙන්න ඕන අවුරුදු මේ දෙකක් කියන්නේ ලොකු වයසක්. ඔව් ලොකු වයසක්නේ. ඒකයි. මේ අනුදුගේ ඉන්ට්‍රෝ වීඩියෝ එක තමයි YouTube එකේ වැඩිම වාර ගණනක් බලලා තියෙනවා කියලා කියන්නේ මේ වෙද්දි හරි. හෙඩ් ටු හෙඩ් වටේදී මල්ලි හරි. අනුදිට වඩා පොඩ්ඩක් හයිලයිට් වුණා නේද සෝමාලියාවේ අපේ සෝමාලියාවේ Oh no 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 no! What were you thinking? සෝමාලියාවේ මිස් වර්ල්ඩ් තරඟයට ගියපු ඒ ළමයා සයිනබ් ජම මට නම හරි නම් සයිනබ් ජම අන්න එයා තමයි සෝමාලියා. මේ එයාගේ කතාව තමයි. මේ ඒ කතාවත් එක මම හිතන්නේ මේ ඔයාලට ලොකු කතාවක් කියන්න තියෙනවා. අපි ඒක බලලෙමුද? ඒක බලමු අනිවාර්යෙන්. Good afternoon, everyone. My name is Zainab Jama, and I am proudly representing my beautiful land, Somalia. I was 7 years old. I was outside playing with my friends when I was picked up. My clothes were ripped off, and I was taken to a room where 3 women waited with blades, scissors, and all tools. These women were not doctors, nor were they medically trained, just tradition passed down through generations. They cut off my clitoris, the part of my body meant for womanhood. They then sliced away the inner labia and the outer labia. I remember I screamed in pain because during the procedure there's no anesthesia used, no comfort, only blood and loud silence. I remember crying and begging, but the woman told me to be quiet, to be brave, and to be proud, as that was part of our tradition. Once the cutting was done, my skin was stitched back together with thick thread or thorn, leaving only a tiny part of hole, barely enough for urine or blood to pass through. This process is called infibulation and is one of the most severe forms of FGM. After the procedure, I was laid in a dark room with my legs tightly tied together. මොකද හිතන්නේ මල්ලි ඒකේ කතාව ගැන? ඒක ඇත්තටම අපි අර කියනවා නම් මේ හරිම මේ මගේ භාෂාවෙන් කිව්වොත් නම් හරිම අසික්කිත වැඩක් ඒක ඉතින්. මේ සහායක මේ මොකද්ද? හරිම අනුවේදනීය. කොතරම් අනුවේදනීයයි. ඒ කියන්නේ මේ මෙච්චර මේ දියුණු ලෝකෙක මෙච්චර මේ මානව ශිෂ්ටාචාරය අපි දියුණුවයි සලකනවානේ දැන්. Are you sure? ඔව්. එහෙම ලෝකෙකත් එහෙම දේවල් සිද්ධ වෙනවා කියද්දි ඉතින් මේ මල්ලි ඕකේ තියෙන මේ ඛේදවාචකයේ ඕක නෙමෙයි දැන් සමහර විට මේක ගොඩක් අය දන්නවා ඇති ඔයත් දන්නවා ඇති අර කාන්තාරයේ කුසුම කියලා පොතක් තියෙනවා ඒක සිංහල පරිවර්තනය නැත්නම් ඒකේ ඉංග්‍රීසි පොත ඩෙසර්ට් ෆ්ලවර් ඩෙසර්ට් ෆ්ලවර් ඒ කියන්නේ වාරිස් ඩයරි කියලා වාරිස් ඩයරිගේ ඇත්ත ජීවිත කතාව තමයි මේ පොතේ තියෙන්නේ ඒක තියෙන්නේ මේ වාරිස් ඩයරි වාරිස් ඉපදෙන්නේ සෝමාලියාවේ කාන්තාර ප්‍රදේශයක
අති දුෂ්කර ජීවිතයක් ගත කරන එඬේර පවුලක මේ තමයි ඔව්. වාරිස් ඉපදෙන්නේ. එයාට හ්ම්. අවුරුදු 6 වගේ මං හිතන්නේ ඔව් මේක වෙනවා. මෙයා ඉපදෙන්නේ 1965. හරිද? ඔව්. මේ ඒ කියන්නේ ඒකට 1965 71 ඉපදිච්ච වගේ කෙනාට මේ ස්ත්‍රී චර්මච්ඡේදනය ඔව්. සිද්ධ වෙනවා පොඩි කාලෙදී සෝමාලියාවේ. පොඩි කාලේදී මට මතක විදියට මේ ඒ පොතේ අර කියන්නේ එයාව ගල් තලාවක දිගා කරවලා කෙනෙක් ඒක කරා කියන එක තමයි මට ඔව් ඒ මතක කියන්නේ විදියට පොතේ කියන්නේ මම කාන්තාවක් මේක කරන්නේ මේක නිර්වින්දනය කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක සිද්ධ කරද්දී ඒ කියන්නේ නෑ. ඔව්. ස්ත්‍රී ලිංගික අවයව කපලා අයින් කරන්නේ අමු ඒ කියන්නේ මේ කිසිම වෛද්‍ය පුහුණුවක් ලැබපු නැති සාමාන්‍ය නිකන් ඔව්. වැඩිහිටි ගෑණි. ඒ පොතේ තියෙනවා ඔව්. ඒ කපපු බ්ලේඩ් එක ඒ බ්ලේඩ් එකේ කලින් කපපු මලකට පාරවල් කෙනා තිබ්බ කියලා. ලේ තිබ්බ කියලා. ඒ ලේ ටික අරයා ඇඟිල්ලට කෙල ගහලා මෙහෙම බ්ලේඩ් එක පිහ දානවා. හිතන්න කොයිතරම් මේ ඔව්. ඒක අවදානමක්ද නේ? කොයිතරම් මේ ආසාදනය කොච්චර වෙන්න පුළුවන්. අතිශය සෞඛ්‍ය ආරක්ෂිතයි. අතිශය සෞඛ්‍ය ආරක්ෂිතයි. ඊට පස්සේ කරන්නේ අර නූලකින් මේක මහලා පෑන් බටයක් තරම් අතිශය සෞඛ්‍ය ආරක්ෂිතයි. පොඩි සිදුරක් ඉතුරු කරලා පෑන් බටයක් වගේ පොඩි සිදුරක් ඉතුරු කරලා මේක මහලා දානවා. එතකොට ඔව්. ජීවිත කාලය ඇතුළත මේ වාරිස් ඩයරි එකේ පොතේ තියෙන විදිහට නම් ඇත්තටමත් එහෙම වෙන්න පුළුවන්. මේ අර සංවේදීම අවයව ටික අයින් කරාට පස්සේ එයාට කවදාවත් අර ලිංගික තෘප්තියක් ලැබෙන්නේ නැහැ. කාන්තාවට. ඔව්. හරිද? ඒ විතරක් නෙවෙයි දැන් මේක සිද්ධ කරාට පස්සේ දැන් මුත්‍රා පහ වෙන්න සහ අර ඔසප් කාලේට ඒ රුධිරය පිට වෙන්න තියෙන්නේ හරි පුංචි සිදුරක්. මේක දැන් සාමාන්‍ය කාන්තාවකට මේ කාලෙදි කොයිතරම් අමාරුද මේ වගේ දෙයක් සිද්ධ කරපු බහලා අර පොඩි හිලක් විතරක් ඉතුරු කරපු කෙනෙකුට කොයිතරම් අමාරුද ඒක තමයි කියන්නේ. මේ ඉතින් වැඩේ කියන්නේ මල්ලි මේක මෙයා ඉපදුනේ 1965. දැන් මේ අපේ මිස් සෝමාලියා අලුත් එක්කෙනා 2025 දිත් ඒ කතාවම ප්‍රධාන තලයේ 50කට පස්සේ හරියටම අවුරුදු 50කට පස්සේ එයාටත් ඒකම වුණා කියලා. ඉතින් වාරිස් එයාත් එංගලන්තයට එනවා. වාරිස් එංගලන්තයට ඇවිල්ලා තමයි මේ ගැන සටන් කරන්නේ. එයා වෙනම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාධිපතිවරයෙක් විදියට එයා ඒ ගැන කතා කරනවා. මේ ස්ත්‍රී චර්මච්ඡේදනය නවත්තන්න ඕන කියන කාරණේ ගැන. දැන් මෙයා මේ අවුරුදු 50කට පස්සේ වා කිව්වේනේ 2025 මේ මිස් සෝමාලියා ඇවිල්ලා කියන්නේ එයාටත් ඒක වෙනවා කියලා. ඉතින් ඒක නැවතිලා නැහැ. අපි අවුරුදු 50 තිස්සේ කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? අපි අවුරුදු 50 තිස්සේ කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? මේ අනිත් එක මේ සෝමාලියා මිස් සෝමාලියා කියන්නේ මෙයා කවුද අපේ නම මොකද්ද? සයිනබ් ජාමා. එයා මේ ඉගෙනගෙන තියෙන්නේ එහෙම එංගලන්තේ. දැන් ඉන්නේ එංගලන්තේ මං හිතන්නේ. ඔව් වෙන්න ඇති. ඒක තමයි ඒ කියන්නේ ඒක නිසා තමයි ඒගොල්ලොන්ට තමන්ගේ අර හඬ එළියට දෙන්න පුළුවන්. මොකද ඒක ඔබ්වියස් නේ. ඉතින් එයා සෝමාලියාවේ හිටියනම් එයාට ওই කතාව කියන්න වෙන්නේ නැහැ. එයා ඒ කියන්නේ ඒ රට දැන් ওই කතාවත් එක්ක ආයේ එයාට නිකන් අර ඒ රටට ආයේ යන්න බෑ. ඉතින් මොකද අනිවාර්යෙන්ම තේරෙනවා. ඉතින් තමන්ගේ රටට විරුද්ධව ලෝකෙ ඉදිරියේ ප්‍රකාශයක් කරා වගේ දෙයක් නේ දැන් එයාට වෙලා තියෙන්නේ. ඔව් දැන් හැබැයි එයා ඒ අවදානම අරගෙන තමන්ගේ හඬ, ඒ කියන්නේ තමන්ගේ කාන්තාවන් වෙනුවෙන්, ඔක මේ සෝමාලියාව විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් ගත්තාම මුළු අප්‍රිකානු කලාපයේම සහ සමහර ආසියාතික රටවල් වල තියෙන එකක් නේ. ඕකේ මේ අරාබි එයා කියනවා මේ සෝමාලියාවේ 98%කට ඕක සිද්ධ වෙලා තියෙනවා කියලා. 98%ක් කාන්තාවන්ට ඕක සිද්ධ වෙලා තියෙනවා. 2%යි වෙලා නැත්තේ. ඒ 2%ත් අර වෙන්න ඉන්න කට්ටිය පොඩි ළමයි. ඔව්. ඒ කියන්නේ 100%ක් ඒක වෙනවා. ඒක තමයි. එහෙම මේකේ පොඩි ගැටලුවක් තියෙන දැන් මල්ලි ඔතන මේ ඔය කතාවේදී ඔය හෙඩ් වේට් වටේ එයා කරපු කතාවේ අන්තිමට අර සුදු කාන්තාවක් ඇවිල්ලා ඊට පස්සේ කියනවානේ මේ ග්‍රෑන්ඩ් මදර්ස්ලාට මේ ඔයගොල්ලෝ කරපු දේ වැරදි. ඒක වැරද්ද පිළි අරගන්න ලැජ්ජ වෙන්න එපා. එතනින් එහාට ඒ සම්ප්‍රදායක් වුණත් ඒක වැරදි නම් වැරදි. ඒක අතාරින්න කියලා වගේ කතාවක් කියනවානේ. We just heard something that
I think to all of us and to every guy here, every girl, every mother, every grandmother, we have heard a voice which has to be listened to. We've heard a voice that needs to be listened to by grandmothers, by mothers in your country, and we need to hopefully and carefully and kindly explain to those people in your country that it's wrong. There is no right. It's wrong. And what has been believed in the past, like many people have different customs, you have to eventually stop and think that custom is wrong. ඔව් හැබැයි ඕක එයාට කියන්න පුළුවන් මේ යුරෝපීය රටවලට හරි නැත්තම් ශිෂ්ටත්වයක් තියෙන සමාජයක විතරයි යෝග කියන්න ඒක පුළුවන්. දැන් අපේ රටේ ඕක නෑනේ ඇත්තටම අපේ රටේ මං දන්නේ නැහැ වාර්තා වෙලා ඔව්. තියෙනවා කියලා ලංකාවේ ඒ වගේ මම සමාජයකට හිතන්නේ නැහැ ඕක වාර්තා කියන්න වෙලා පුළුවන් කියලා. හරිද කියන්න පුළුවන්. හැබැයි දැන් සෝමාලියාවේ ඕක සෝමාලියාව විතර නෙමෙයි මං හිතන්නේ අප්‍රිකාවේ බොහෝ රටවල් වල ඕක සිද්ධ අප්‍රිකානු වෙනවනේ රටවල් වල සහ සමහර අරාබි රටවල් වලත්. අරාබි රටවල් වලත් ඕක සිද්ධ වෙනවනේ ඒ කියන්නේ මොකද ඒ සිද්ධ වෙන ඕක සම්ප්‍රදායක් විදියට අදහගෙන යන රටකට එයා කියලා ඕක කියලා වැඩක් නැහැ ඕක වැරදි කියලා මොකද ඒක වෙන්නේ ඔක නැහැ කියලා වැඩක් නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒ ඒක කියන්නේ වෙන්නේ නැහැ ඒක මිනිස්සු විසින් ඉතින් 198කට වෙලා තිනවා සහ ඉතුරු වෙලා ඉන්න ඉතුරු 102 නම් එයා ඔක කිව්වා කියලා ඒකෙන් අත්වෙන ප්‍රතිඵලයක් නැහැ. ඉතින් ඒ කියන්නේ ප්‍රතිඵලයක් නැහැ අර මොකද්ද මල්ලි කිව්වේ මෙහි කට්ටියටත් ඒක සිද්ධ වෙනවා මෙහේ කට්ටියට සිද්ධ වෙනවා කියන්නේ අයියේ මේ මම ස්ක්‍රීන් එකක් ෂෙයා කරන්නම්. මේ තියෙන්නේ Humanist UK කියන වෙබ්සයිට් එක. ඔව් එතකොට මේකේ කියන විදිහට මේකට මේ ඉංග්‍රීසියෙන් කියන්නේ female genital mutilation. ඒ කියන්නේ මේ මියුටිලේට් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් මේ අර මොකක්ද ඒකට හරිම වචනේ මේ කාන්තා අපි චර්මච්ඡේදනය තාර්තා චර්මච්ඡේදනය. එතකොට මේ තියෙන්නේ approximately 200 million women and girls worldwide have undergone FGM. In the UK, government estimates that there are approximately 117 women living with consequences with FGM. මේ කියන්නේ දැනට මේ UK United Kingdom එක ඇතුලේ 1,70,000ක් ඉන්නවා කාන්තාවන් සහ ගැහැණු ළමුන් ඉන්නවා සිද්ධ කියලා ඔව් අදහස් කරනවා more than 20,000 a year thought to be at risk. ඒ කියන්නේ ඒක නිසා 20,000ක් අවුරුද්දකට අවදානමේ ඉන්නවා. ඒ කියන්නේ මේ හේතුව මත 20,000ක් අවදානමේ ඉන්නවා කියලා කියනවා. අවුරුද්දකටනේ ඔව් 2016 වෙද්දී attendance 9,000ක්. ඒ කියන්නේ NHS එක. ඒ කියන්නේ මෙහි සෞඛ්‍ය පද්ධතියට report වෙලා තිනවා මේ වගේ cases 9,000ක්. ඒකෙන් 5,000කට වැඩියෙන් වෙලා තියෙන්නේ ෆස්ට් ටයිම් එකේ. ඒ කියන්නේ අලුත් රෙකෝඩ්ස් විදියට තමයි 2016 දී මේක තියෙන්නේ. මේ 2016 රෙකෝඩ් එකක්. එතකොට මේ වෙද්දී මේ දත්ත වැඩි වෙන්න ඕන. මොකද හේතුව ඒ වගේ රටවල් වලින් ගොඩක් අය මෙහෙට ආපු නිසා. මේකේ එකක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙදි මේ දේ සිද්ධ කරන්න තහනම්. හැබැයි අර මේ වාරිස්ගේ පොතේ තියෙනවා සහ අර මේ මෙයක් කියනවා නේද මෙහෙ හොරෙන් කරනවා කියලා මේ වැඩේ වුණාට. ඔව් ඒක හොරෙන් වෙන්නේ මෙන්න මෙහෙමයි. හරි දැන් මෙතන තියෙනවා 1985 ඉඳලා මේක ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක්. ඒ කියන්නේ මේ අපරාධමය වරදක්. එතකොට ඒක සම්බන්ධව ඇක්ට් එකකුත් තියෙනවා. මේ තියෙන්නේ Female Genital Mutilation Act 2003. ඒක ක්‍රයිම් එකක් punishable 14 years. ඒ කියන්නේ අවුරුදු 14කට මොකද බන්ධනාගාරගත කරන්න පුළුවන් imprisonment to aid counsel or procure FGM. UK national or permanent resident. ඒ කියන්නේ මෙහි permanent resident කෙනෙක් හරි UK national කෙනෙක් හරි මේකට සම්බන්ධ නම් අවුරුදු 14ක් කෙලින්ම මේ හිරේ මං කියන්නේ 14ක් මදි මචං. මමත් කියන්නේ 14ක් මදි. මොකද දැන් ඕක මේ අයින් කරලා කපලා විනාශ කරලා ඒ මේ කාන්තාවකගේ තියෙන පූර්ණ ලිංගික
මේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවානේ පොඩි කාලේදී අවුරුදු 6ක් කියන්නේ මේ මොනවද දන්න වයසක්දනේ. ඒක තමයි කියන්නේ. ඔව්. එතකොට එහෙම කියන්නේ කරාට පස්සේ එහෙම කර ඒකට සම්බන්ධ වෙච්ච අයට අවුරුදු 14ක් විතරයි 14ක් කියන්නේ ඒ කියන්නේ මුළු ජීවිත කාලයක්ම විඳවන එකකට අවුරුදු 14ක් කියන එක තේරුමක් මදිනේ. තියනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. මේ ඒත් ඉතින් ඔතන තව එකක් තියෙනවා. ඉතින් කොච්චර කාලයක් දාලා තිබ්බත් ඉතින් ඕකේ ඒ අර ඒගොල්ලෝ කරපු වැරද්ද නිවැරදි කරන්නත් බෑ ඉතින්. ඔව් ඒක නිවැරදි වෙන්නේ නැහැ. දැන් අර වාරිස් නිවැරදි දිගින් දිගටම වෙන්නේ කියනවා එයා අර සැත්කම් වලට භාජනය වෙනවා මේක හදන්න. ඔව්. ඒක දකින මේ වෛද්‍යවරයා UK වල ඉන්න මේ වෛද්‍යවරයා එංගලන්තේ වෛද්‍යවරයා බය වෙනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඒකට කරලා තියෙන විනාශය දැකලා. මුලින්ම. මේ වෙලා තියෙන්නේ කියන එක. ඔව්. ඔව් ඒ කියන්නේ ඒ ලින්ක් ඒ කියන්නේ දැන් මේ ඕක වාරිස්ගේ මෙහෙදි වෙන විදිය කියනවා කියන්නේ ගොඩක් වෙලාවට දැන් ඔය ඒ රට දැන් ඒ රටවල් වලින් එන දැන් ඔය අප්‍රිකානු රටවල් වලින් එන වැඩිහිටි කාන්තාවන්ගේ බොහෝ දුරට මේක සිද්ධ වෙලා තියෙනවානේ. එතකොට ළමයින්ගේ මේක කරනවා කියන්නේ ඒගොල්ලොන්ව ඒ අදාළ කාල සීමාව වෙනකොට මේ රටෙන් එළියට ගෙනියනවා. ඒ කියන්නේ ඒක සිද්ධ කරන රටකට ගෙනියනවා. ඒ කියන්නේ එක්ක තමන්ගේ මව් රටට ගෙනියනවා. ගිහිල්ලා එහෙදි සිද්ධ කළා නැවත මෙහෙට අරන් එනවා කියලා එක තමයි ගොඩක් වෙලාවට මෙහි මේ මතයක් සහ මෙහි ප්‍රැක්ටිකල් සිටුේෂන් එකේ තියෙන්නේ. එතකොට හැබැයි ඕකේ ඒකෙදි මේ වෙන්නේ එතකොට ඒක පාසල් වලදී නිසාම අඳුර මෙහි ගන්න ඔය පුළුවන් නේද? ගුරුවරුන්ට ඒ වගේ දේවල් සිද්ධ ගොඩක් වෙනවද කියලා පාසල් පද්ධතිය ඇතුළේදී අඳුර ගන්න විදි හදලා ඇති මෙහි. නැත්තම් මේ ඔව් ඒ කියන්නේ ඒක නිසාම මෙහි ගොඩක් වෙලාවට නර්සරීස් වල චයිල්ඩ් කෙයා එක්ක ඉන්න අයට ඉස්කෝලවල ගුරුවරුන්ට මේ සම්බන්ධව අඳුන ගන්න විදිය. ඒ කියන්නේ ළමයාගේ වෙනස්කම් කොහොමද අඳුනගන්නේ? ළමයා තනියෙන් ඉන්න බලනවද? ඒ කියන්නේ මේකත් එක්ක අනිවාර්යෙන් මේ ළමයාගේ පරිවර්තනීය වෙනසක් සිද්ධ වෙන්න ඕනනේ. ඒක එහෙම නොවෙනවා කියන්න බෑනේ. අන්න ඒ වෙනස්කම් අඳුර ගන්න මෙහි ගුරුවරුන්ට පුහුණුවක් දෙනවා. කොහොමද ඒ මුළු ගැන්විලා ඉන්න ළමයා නැවත මේ අඳුරගන්නේ, ඒ ළමයාට අවශ්‍ය ට්‍රීට්මන්ට් කොහොමද දෙන්නේ, කොහොමද ඩිරෙක්ට් කරන්නේ, ඊට පස්සේ එයාගේ දෙමව්පියන්ට විරුද්ධව කොහොමද ඇක්ෂන් ගන්න කියන මේ සියල්ල මේ රාමුව ඇතුලේ ඒගොල්ලන්ට උගන්වනවා. ඒ කියන්නේ අර මොකද්ද අපි අර ෆස්ට් එයිඩ් එකක් දෙනවා කියන්නේ ඒ වගේ එකක් තමයි. පළවෙනි ස්ටෙප් එකේ කොහොමද මේක අඳුරගන්නේ කියන එකට මූලික පුහුණුවක් ඒගොල්ලොන්ව ඒගොල්ලන්ට ලබා පුහුණු දෙනවා. කරලා තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට. අදට මේ අපි කතා කරේ ඇත්තටම මේ හෙඩ් ටු හෙඩ් වට දැන් අපි ඇත්තටම අපේ පූර්ණ සහයෝගය සහ අපේක්ෂාව අනුදි ගුණසේකර මිස් වර්ල්ඩ් වෙලා ඒ ක්‍රවුන් එක අරගෙන ලංකාවට එන්න ඕන නේ. එන්න ඕන මේ ඒක නිසා පොඩි ආරාධනාවක් කරනවා අපේ Facebook වල හැල්ලියන අයට පොඩ්ඩක් පැත්තකටලා Tamanට දෙන්න පුළුවන් සපෝට් එක දෙන්න හැල්ලියන එක නවත්තන්න කියලා. හැරි ලිව්වේ නැති වුණාට ඒ සෝෂල් අර එයාට මේ අර එයාගේ පෝස්ට් වලට එයාගේ වීඩියෝ වලට එන්ගේජ්මන්ට් එක සහ රීච් එක හදලා දෙන්න ඕනේ. ඒකට ගිහිල්ලා එන්ගේජ්මන්ට් එක දෙන්න. ඒ කියන්නේ කමෙන්ට් සෙක්ෂන් එකේ හාන්න නැතුව අහවල් ඔව් ඒ රටේ කියලා කියන්නේ පෙන්නන්න ඒක නැතුව ඇතුලේ ප්‍රොෆෙෂනල් විදියට හැසිරෙන්න. ඒ කියන්නේ ලංකාවේ අන්න ගෞරවනීය ඒකයි. නාමය ලාංකික ආරක්ෂා ගතිය කරන්න පෙන්වන්න කියලා එපා. ඉල්ලා සිටිනවා. හෙඩ් ටු හෙඩ් වටේ ඇතුලේ ඒකයි. අනුදි ගුණසේකර අපි කතා දක්වපු කරද්දී දක්ෂතා තරංගය නිසා කොයි තමයි විදියට අපිට වෙනස් වෙලා තියෙවිද දන්නේ. මේක ගැන කතා කරන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ කතා කරන්න හිතුනේ මේ හෙඩ් ටු හෙඩ් වටේ ගැන. ඔව් එතනදී තමයි අපි අර මිස් හිතුනේ. සෝමාලියා හයිලයිට් උනේ. ඒකයි අපි ඒක ගැන කතා කරේ අද පචේ හයිලයිට් උනේ. මේ ඕක තමයි කන්ක්ලූෂන් එක. අපේ රටේ ඒ වගේ පචේ දේවල් දෙන්න වෙන්නේ නැති එක ගැන අපි ඔව් සන්තෝෂ පචේ වෙනවා. දෙන්න කියපු බොරු තම තමන්ගේ ඔව් පචේ දෙන්නගේ පච තම තමන්ගේ දැනමවනින් තේරුම් ගන්න. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් ලෝකේ තියෙනවා කියලා තේරුම් ගන්න කියන තේරෙනවා. එක තමයි කියන්න තියෙන්නේ. කාන්තාරයේ කුසුම කාන්තාරයේ දරුවෝ පොත් දෙක අනිවාර්යෙන් කියවලා නැත්තම්. කියවන්න ඒකට සමගාමීව අරාබියේ කුමරියෝ ඒකෙත් ඔය සම්බන්ධව යම් යම් ප්‍රමාණයක් ලියවිලා තිනවා. එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා. බයි. ජය වේවා.